මේ සූදානම රෝණ සංචාරක කාර්යාංශයේ විදිහට ඔබට නිවැරදි මාර්ගෝපදේශනයේ සහිත දකුණු පළාත සංචාරක කර්මාන්තයේ තා විශ්වාසනීය මාර්ගෝපදේශකයන් බිහිවන තැනක් බවට පත් කරන්නට. වශයෙන් තියෙන සංචාරක අධිකාරිය එහෙම නැත්නම් සංචාරක අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන විදිහට ඉදිරියෙන් ඉන්න රෝහල් සංචාරක කාර්යාංශයෙන් එහෙම ආයතනයක් විදිහට අපිට අද දවසේ පුළුවන් වෙනවා. මේ වසරට අදාළ පළාත් මාර්ගෝපදේශක කතිකාචාර්යවරුන්ගේ පුහුණු වැඩමුළුව ආරම්භ කරන්න. අපේ දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය මම දැන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගත්තොත් වැඩිපුරම සංචාරකයින්ගේ පැමිණීම එහෙම නැත්නම් මේගොල්ලෝගේ ආකර්ෂණයට ලක්වුණු පළාත විතර දකුණු පළාත සලකද්දී ඒකෙත් විධිමත් වෘත්තිකයන් ලෙස ඔබ හරිම වාසනාවන්තයි. ඔබ මාර්ගෝපදේශක බලපත්‍රලාභීන් අතර දැන් ඉන්නවා තුන්වෙනි කණ්ඩායමේ. අපි කවදා හරි ප්‍රොෆෙෂනල්ස්ලා විදියට ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් කණ්ඩායමක් හැදුවොත් ඒක තමයි අපි අපේ තත්ත්වය උසස් වෙනවා වගේම රටේ තත්ත්වය උසස් වෙනවා. මේ ප්‍රොෆෙෂනලිසම් කියන එකේ ඕගොල්ලෝ තමයි ඇත්තටම අපේ ෆේස් ලිෆ්ට් ඒ බලන් ඕගොල්ලෝගේ තමයි ඒන විදේශිකයෝ. ඕගොල්ලෝගේ තමයි රට ගැන චිත්‍රයක් මවාගන්නේ. මේක ඔබ සියලු දෙනා හිතට ගන්න. ඔබගේ දැනුම විධිමත් ආකාරයේ ලෝකෙට පිළිගන්න ආකාරයට තමයි මේ පාඨමාලා වලින් අපි හදන්නේ. ඉතින් සංචාරක ව්‍යාපාරය තමයි ආර්ථික වර්ධනයට අවශ්‍ය වෙන අපිට ඩොලර් ටික උපය ගන්නට. ඒ සඳහා රටට එන සංචාරකයන් මුල්ම අවස්ථාවේදී මුණ ගැහෙන්නේ මේ අපේ අද දවසේ ඉඳලා පුහුණුව ලබන ඔයාලත් එක්ක තමයි ගැටෙන්නේ. රට ගැන යම් අවබෝධයක් පළවෙනිම ලබා ගන්න ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන ඔබතුමාලත් එක්ක එදිනත් එක්ක අපි මේක ආයෝජනයක් විදිහට තමයි සැලකන්නේ. ඔබතුමාලා සංචාරකයොත් එක්ක ගැටීම ඇති කරගන්න මේ සම්බන්ධතාව තුළින් රටට අවශ්‍ය විදේශිකයන් උපය ගන්න, රටේ කීර්ති නාමය, රටේ අපේ රට ගැන තියෙන ඉමේජ් එක තහවුරුතාව වර්ධනය කරගන්න කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි හැමෝගෙම යුතුකමක් වෙන්නේ මේ රට ටක් කරන්න නම් ඒ පොසත් රටක් කරන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපේ ගුණ සංචාරක සභාපතිතුමා ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා මේ ගුණ වැඩසටහන් ආදී විදිහට විවිධ වැඩසටහන් මේ වර්ෂයේදී අපි ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාව අසවශ්‍යම ඔබට ලැබෙන සුවිශේෂ අවස්ථාව. මේ රටේ අපි දන්නවා සංචාරක ව්‍යාපාරය තමයි අපේ ජාතිකවාදයට විශාල කොටසක්. ඒ සඳහා අපේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරන අමාත්‍යාංශය තමයි සංචාරක අමාත්‍යාංශය. ගුණ සංචාරක කාර්යාංශයේ සභාපතිතුමා එතුමාගේ වැඩ පිළිවෙල මට බොහොම අවස්ථාවකදී පැහැදිලි කරනවා. අසවශ්‍යම ඒ වගේ තරුණ සභාපතිවරයෙක් මෙතන ඉන්නවා කියන මම සතුටු වෙනවා. ඒකට ඒක සාකච්ඡාවක් මට කරනවා. එතුමා හිතන දුරදර්ශී බවක් තියෙන කාර්යවත් පැහැදිලි. එතුමා ඩේටාබේස් එකක් හදන්න සූදානම් කරලා තියෙනවා. ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට අවශ්‍ය මාසුකම් මොනවද කියන මඟ පෙන්වීමේ තත්ත්වයන් සකස් කරන්න අපිට සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා එතුමා මේ ගම්බද උත්සාහය අසවශ්‍යම අපි හදේ කරන්න ඕන. මොකද මේ වගේ තරුණ සභාපතිවරයෙක් මේ වගේ පරිණත දුරදර්ශී වැඩ කරන කෙනෙක් අපි විශේෂයෙන්ම අපේ කරනවා. මම හිතන්නේ රෝණ තමයි සංචාරක ව්‍යාපාරයේ බොහොම ආකර්ෂණීය ස්ථානයක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ රෝණේ සංචාරක අමාත්‍ය දිනු කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඒ කාර්යාංශයෙන් ඉදිරියට අතර අපිට පුළුවන් සෑම අයෝගයක් පමණ බලාපොරොත්තු වෙනවා. දකුණු පළාත් ගරු අණ්ඩුකාරතුමාට ස්තුතිය පුද කරන්න. මොකද කාලෙකින් අපිට මේ අණ්ඩුකාරතුමෙක් මේ පරිශ්‍රයට පැමිණුනේ. ඉතින් ඒකම අපිට මහත් ආඩම්බරයක්, ගෞරවයක්. ඔබතුමාගේ පැමිණීමට නැවත වතාවක් අපේ සභාපතිතුමා සහ ලේකම්තුමාලා සියලුම දෙනා වෙනුවෙන් අපේ සංචාරක පවුල වෙනුවෙන් ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මුලින්ම පුද කරන්න කැමතියි.